නෑ මහත්තයෝ මම යමක් කිව්වොත් කිරි ගහට එන්න වගේ හරි. මතකද මහත්තයට මම දරුවෙක් හදාගන්න දුන්නා. මන් දුන්නේ ගෑනු දරුවෙක්. හැබැයි මහත්තයට ඕන කරලා තිබුණේ පිරිමි දරුවෙක්. මොකද මහත්තයාගේ නෝනාගේ පිරිමි දරුවා මැරිලා. මහත්තයා ගොඩාක් කලකිරලා හිටියේ. මන් තමයි මහත්තයට බලාපොරොත්තුවක් ඇති කරේ. මේ මහත්තයා ඉස්සරහ පිට මේ වාඩිලා ඉන්නේ මහත්තයාගේ ඉෂ්ට දේවතාව. මම නාරද දන්තනාරායන. ඒ හොස්පිටල් එකේ ඇටෙන්ඩර්. දවසේ කී දෙනෙකුට දරුවෝ රාස කියලා තියෙනවද? සුදු මහත්තයෝ කාටවත් කියලා නැහැ. මම කටින් කෙල බින්දුවක් කෙල්ල නැහැ. දැනුත් මේ කටින් කෙල බින්දුවක් කියලා මම ඒක ටක් ගාලා පීදාගත්තා. එහෙනම් මුළු ජීවිත කාලෙට මේ කියලා බින්දුව අරන් එපා. ඒ ගෑනු දරුවා දැන් ලොකු ගෑනු ළමයි. මොකද මේ මිනිස්සු ඒ ළමයා ඉල්ලුවොත් මං ආපහු දෙන්නද? පිස්සුද මහත්තයෝ? දෙන්න එපා. දෙන්න එපා. උන්ට දරුවෝ පහින්දනේ අපිට දුන්නේ. දරුවෙක්ව දෙලා ඉල්ලනවා කියන්නේ මොන જાතිය මිනිස්සු? තීලා ඉල්ලන්නේ උන්ට කියන්නේ රදය උන් කියලා. මහත්තයෝ ඉස්සර අපේ අම්මලා තාත්තලා කියනවනේ යමක් දුන්නොත් ඒක ආපහු ඉල්ලන්න එපා කියලා. එතකොට අපිත් රදා වෙනවා කියලා. මහත්තයෝ දෙන්න නම් එපා. මහත්තයට මමනේ කියන්නේ. මගේ මේ අත් දෙකෙන් ගෙනත් දීපු දරුවනේ. එපා මහත්තයෝ දෙන්න එපා. මගේ දුව දැන් ඒ රාස දන්නේ තමුසේ මාය විතරයි. අය තමුසේ මාය රෙන්න මේ ලෝකේ රාස කවුරුත් දන්නේ නැහැ. හරියට හරි මහත්තයෝ මේක කවුරුවත් දන්නේත් නැහැ. කාටවත් කියන්නත් එපා. අපි කටින් කෙල බින්දුවක් හෙලන්න ඕනිත් නැහැ. අපි මේ ගැන කතා කරුවෙත් නැහැ. ඊට පස්සේ කතා කරන්න ඕනිත් නැහැ. එච්චරයි. ඇත්තමයි මං ඔයාට ආදරේ. මැයි 11 වනදා සිට සතියේ දින 5ම රාත්‍රී 9ට